උනට කෙලියා. මට බැලන්ස් නැති වෙලා ට්‍රැම්පලින් එකෙන් එළියටම ඇදගෙන වැටුණා. නාකිරිලවෝ ඇයි තමුස එහෙම කළේ? මගේ පුකත් ඇනුණා බල්ලෝ. කට්ට වහපන් කොල්ලා. තවත් ඕක උඩ පැන්නොත් මේ සුමාන ඉවර වෙන්න කලින් තුගේ පවුලම ගිහින් එළියට දානවා. සීයා කිව්වේ සිරාවට. මිස්ටර් එයා හිටියේ එහා ගෙදර. එයා එළියට ආවේ වත්තහාරන්න හරි ගෙවල් කුලී ගන්න හරි විතරයි. ට්‍රැම්පලීන් එක තමයි මගේ ආසමදී. ඒ හින්දා මං සීයා යනකන් ඉඳලා ආයෙත් පැන්නා. පැය ගානකට පස්සේ මං ආයි පනිද්දි සීයාගේ වත්ත ඇතුළ හොඳට පිනුණා. එයා ආයෙත් වත්ත හාරනවා. හැබැයි එයා මල් හිටවන්නේ නෑ. එයා පස් යට කරන්නේ මිනිස්සෙක්ගේ අතක්. මං ආයෙත් උඩ පැනලා බලද්දි සීයා කෙලින්ම මගේ දිහා බලාගෙන ඉන්නවා. මං තොට ඕක උඩ පනින්න එපා කිව්වා නේද? දැන් තොට දෙන්නම් වැඩේ. සීයා වේගෙන් දුවගෙන ඇවිත් අපි ඉඩමේ තියෙන වැටෙන් පැන්නා. මං පැනපු ගමන් ගෙදර පිටිපස්සේ දොර ළඟට ගිහින් ගෙට රිංග ගත්තා. මේ පකියා උදැල්ල තරම් පඩිපෙළ නැගලා මගේ කාමරේ දොර ළඟට ඇවිත් උදැල්ල වනන්න ගත්තා. මං කොටු වුණා. මං ජනේලෙන් පල්ලෙයා බලද්දි ට්‍රැම්පලීන් එක තිබුණා. මං ජනේලෙන් පැන්නා. මං කෙලින්ම ට්‍රැම්පලීන් එකට වැටිලා බිමට බැස්සා. මුත් මගේ පස්සෙන් පැන්නා. හැබැයි මං ඉක්මනට වතුර හෝස් එක අරන් ඌ මට කරපු විදිහටම මූණට වතුර පාර ගැහුවා. වැටුණු පාර උදැල්ලත් අතහැරුණා. මං සීයාව සිහි නැති වෙන්නම තල්ලු කරලා පොලිසියට කෝල් කළා. නැත්තම් වෙඩි තියෙනවා. අඩෝ අර පොලිසියෙන් එනව නේද? මං කැපුණා. අඩෝ නැගපන් යකෝ ලොරියට මම ඔබව බේරගන්නම්. මුගේ මූණ දැක්කෙත් නෑ. ඒ පොලිසියට අහු වුණොත් මගේ කුල්ල අසරණ වෙන හින්දා මං නැග්ගා ලොරිය පස්සට. අඩෝ පොලිසියේ උන් දෙන්නේ කිහා පැත්තෙන් ගියා යකෝ. වැඩේ ගොඩ වගේ. අඩෝ කවුද යකෝ උඹ? කොහෙද මේ යන්නේ? මූ කතා කරන්නෙත් නෑ. බයත් හිතෙනවා යකෝ. මං ගෙදර ඇඩ්‍රස් එක කිව්වට මූ ගෙදර පහු කරගෙන යනවා. මං එළියට පනින්න හදද්දිම අන්න අතන පොලිසියෙන් ඉන්නවා. මං ආයත් ඇතුළට එක වුණා. අඩෝ මූ මේ මගේ කොල්ලා ඉගෙන ගන්න ඉස්කෝලේ ළඟටනේ ආවේ. මූ මොකටද යකෝ මාව මෙතනට ගෙනාවේ? ඊයස්සේ ඉස්කෝලේ බෙල් එකක් ගැහුවා. අඩෝ අර මගේ කොල්ලා නේද ඉන්නේ? උසේ එකෙක්ගේ ෂර්ට් එකකින් අල්ලගෙන අනිත් අතින් සල්ලි ඉල්ලනවා. අර පොඩි එකා මගේ කොල්ලට සල්ලි කොලයක් දුන්නා යකෝ. අම්මට සිරි මං කඩනවා වගේ මගේ කොල්ලා ඉස්කෝලේ උඹ කඩනවා. අඩෝ ඩ්‍රයිවර් කවුද යකෝ උඹ? උඹ කඩපු කඩේ මගේ යකෝ. තොගේ කොල්ලා මාර්තුවල ඉඳන් මගේ කඩින් හොරකම් කරනවා. මම දිව්වා කොල්ලා ළඟට. අඩෝ කොල්ලෝ මොකද මේ කරන්නේ? මගේ කොල්ලා බයෙන් හොල්මන් වුණා. තාත්තේ මම මූව එක්කන් ගිහින් ඩ්‍රයිවර්ගෙන් ඇහුවා උඹ මොකටද මට උදව් කළේ කියලා. පිට ආයෙත් අර කඩේට යන්න කිව්වා. මම හොරකම් කරපු රුපියල් 100 ගාන ආයෙත් කැෂියර් එක උඩින් තිබ්බා. මම කඩේ කැඩුවට